අයිබෝන් කියල පිළිගන්න හැම දෙනාම වීඩියෝ එකක් අරගෙන ඉන්න පුළුවන්න්නේ ගොඩක් කාලෙකට පස්සේ. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වෙනකොට 2023-24 උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන විද්‍යාපීඨවලට ගුරු ශික්ෂණලාභීන් සහ ශික්ෂණලාභිනියන් ලියාපදිංචිය සිදු කරගෙන තියෙනවා. ඒත් එක්කම සමහර විද්‍යාපීඨවලට මේ වෙනකොටත් ගුරු ශික්ෂණලාභීන් සහ ශික්ෂණලාභිනියන් බඳවා ගැනීම සිදු කරලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට විද්‍යාපීඨ තේරීපත් වුණු නංගිල මල්ලිලාට සුබ පතන ගමන් අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ විද්‍යාපීඨවලට සම්බන්ධ වුණු නංගිල මල්ලිලා විද්‍යාපීඨ ඇතුළත මොන වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ඕනද කියලා එක ගැන කතා කරන්න. විද්‍යාපීඨවලට ඔයාලව බඳවාගත්තට පස්සේ මෙන්න මේ පාඨමාලාවන් අතරතුර විවිධ වූ වැඩසටහන් රාශියකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕන. ඒ අතරින් පළවෙනිම වැඩසටහන තමයි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් කියන්නේ. ඒ කියන්නේ දිශාභිමුඛගත කිරීමේ වැඩසටහන. දෙවෙනි එක තමයි ස්කූල් ප්‍රොෆයිල්. එහෙම නැත්නම් පාසල් පැතිකඩ. ඊළඟ එක තියෙනවා බ්ලොග් ටීචින්. එහෙම නැත්නම් අපි කියන එකට කාණ්ඩ ගුරු පුහුණුව කියලා. ඊළඟට තියෙනවා පාසල හා ප්‍රජාව, ස්කූල් කමියුනිටි. ශ්‍රේෂ්ඨ චාරිකා, විනෝද හා අධ්‍යාපන චාරිකා, ක්‍රීඩා උත්සව සහ තවත් උත්සව රාශියක්. ඒ වගේ වැඩසටහන් ගොඩකට ඔයගොල්ලෝ විද්‍යාපීඨය ඇතුළත ඉන්නකොට සක්‍රීය දායකත්වය දෙන්න ඕන. මම මේ දැන් කියපු වැඩසටහන් වලින් ඔයාලා මුලින්ම සම්බන්ධ වෙන්න ඕන මෙන්න මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට. ඒ කියන්නේ දිශාභිමුඛගත කිරීමේ වැඩසටහනත් එක්ක. සමහර අය නම් මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන දන්නවත් ඇති. ඒත් ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මොන වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි එහෙනම් මෙතනින් එහාට බලමු මොකක්ද මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඕගොල්ලෝ මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි, අපි එහෙනම් කතා කරමු මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියලා. ඔයාලා විද්‍යාපීඨවල සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙලා ඊට පස්සේ ඔයාලව විද්‍යාපීඨවලට බඳවා ගත්තට පස්සේ විද්‍යාපීඨයේ ඔයාලා ගත කරන පළවෙනි සතිය තමයි මෙන්න මේ කියන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක පවත්වන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාලා විද්‍යාපීඨ ඇතුලේ ඉන්න ඕනේ කොහොමද? හැසිරෙන්න ඕනේ කොහොමද? කරන්න ඕන නැති දේවල් මොනවාද? කරන්න ඕන දේවල් මොනවාද? ඔයාලා හදාරන පාඨමාලාවලට අදාළව ඔයාලා හදාරන්න ඕන විෂයන් මොනවාද? සාමාන්‍ය විෂයන් 15ක් 16ක් වගේ හදාරන්න ඕන. එතකොට ඒ විෂයන් වලට අදාළව මොනවද තියෙන්නේ? අන්න ඒ වගේ දේවල් කතා කරනවා. ඊට අමතරව විද්‍යාපීඨ දිනචර්යාව ගත කරන්න ඕන විදිය. ඒ කියන්නේ ඔයාලා උදේ නැගිටින්න ඕන කීයටද? උදේ PT යන්නේ කීයටද? ඒත් එක්කම ලෙක්චර්ස් යන්න කීයටද? ටී ටයිම් එක කොහොමද? ලන්ච් ටයිම් එක කොහොමද? ආයි ලෙක්චර්ස් වලට සහභාගී වෙන්නේ කීයටද? ඔයාලා ලෙක්චර්ස් ඉවරන ටයිම් එක කීයද? ඊට පස්සේ ආයි ඊවිනින් ටී ටයිම් එක කීයද? එතනින් පස්සේ ආයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕන විශේෂ සමගාමී වැඩසටහන් වලට. මෙන්න මේ කියන සියලුම කාරණා ගැන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී ඕගොල්ලෝ දැනුවත් කරනවා. ඊටත් අමතරව ඔයාලගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තියෙන දැනුම සංවර්ධනය කරන්න විවිධ ආයතන මගින් එහෙම නැත්නම් විද්‍යාපීඨයේ ඉන්න කතිකාචාර්ය මණ්ඩලය විසින් විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. ඒ කියන්නේ විවිධ ඉංග්‍රීසි නාට්‍ය සංවිධානය කරනවා. ඒත් එක්කම ඉංග්‍රීසි ගීත ගායනා කරනවා. මෙන්න මේ වගේ කාරණා ඔස්සේ ඔයාලගේ තියෙන ඉංග්‍රීසි දැනුම තවත් වර්ධනය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඊටත් පස්සේ ඔයාලගේ තියෙන පෞරුෂය එහෙම නැත්නම් නායකත්ව ගුණාංග වර්ධනය කරන්න විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. මේ වගේ වැඩසටහන් වලට නම් විද්‍යාපීඨයේ පිටත ඉන්න විවිධ සංවිධාන මගිනුත් විද්‍යාපීඨ වලට ඇවිල්ලා ඔයගොල්ලෝගේ පෞරුෂත්වය එහෙම නැත්නම් නායකත්වය කියන ගුණාංග වර්ධනය කරන්න විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මීට අමතරව විද්‍යාපීඨ පරිශ්‍රයේ විවිධ ශ්‍රමදාන කටයුතු හැමත් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුළත සිද්ධ කරන්න වෙනවා. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුළත කරන තවත් හොඳ වැඩසටහනක් විදිහට දකින්න පුළුවන් විවිධ ක්‍රීඩා සංවිධානය කරන වැඩසටහන.
ඒ කියන්නේ ඔයාලගේ සීනිය අයියලා අක්කලත් එක්ක ක්‍රිකට් මැච් එකක්, ෆුට්බෝල් මැච්, ඊට පස්සේ වොලිබෝල් මැච්, එල්ල මැච්, ඒ වගේ මැච් සංවිධානය කරලා එයාලත් එක්ක ඕගොල්ලොන්ව එකට එකතු කරලා ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මේ දේවල් වලින් අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ කණ්ඩායම, එහෙම නැත්නම් ඔයාලගේ බැච් එකේ එකමුතු බව, කණ්ඩායමක් විදිහට සහගෙන වැඩ කිරීම කියන කාරණා තමයි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානය වශයෙන් ඔයාලට එක් දින චාරිකාවකට සහභාගී වෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ විද්‍යාපීඨයේ කිට්ටුව ළඟ පත තියෙන පූජනීය ස්ථානයක්, උදාහරණයක් විදිහට පන්සලකට වගේ ගිහිල්ලා එතන අදාළවත් පිළිවෙත් කරලා ආශිර්වාද අරගෙන එහෙම ආපහු විද්‍යාපීඨයට එන එක තමයි මෙන්න මේ කියන එක් දින චාරිකාවෙන් විශේෂ වශයෙන් සිද්ධ කරන්නේ. ඉතින් මේ කියන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මම මේ කියපු කාරණා ටික තමයි විශේෂ වශයෙන් සිද්ධ වෙන්නේ. මීටත් අමතරව විද්‍යාපීඨයෙන් විද්‍යාපීඨයට සිද්ධ කරන ප්‍රෝග්‍රෑම්, ක්‍රියාකාරකම්, යන චාරිකා, ඔය ශ්‍රමදාන කටයුතු වගේ දේවල් තරමක් දුරට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරේ පොදුවේ ගත්තට පස්සේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ සිද්ධ කරන කාරණා ටික තමයි. මම මේ විදිහට එක දිගට කතා කරගෙන යද්දී ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක මේ වගේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. අම්මෝ මේක නම් මහා එපා වෙන වැඩක් වගේ කියලා. එහෙම නෙමෙයි, මේක ඇවිල්ලා ඇත්තටම හරි ෆනි ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ හැමෝත් එක්කම විනෝදයෙන් සතුටු වෙලා සෙල්ලම් කරලා, ක්‍රීඩා කරලා, ගීත ගායනා කරලා, නාට්‍ය රංගපාලා, ඒ වගේ හරි විනෝදයෙන් සිදු කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ කියන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක. එහෙනම් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද? ඒක ඇතුළත සිද්ධ වෙන්න මොන වගේ දේවල්ද කියන කාරණා ගැන. ඉතින් වීඩියෝ එක හොඳයි, වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් අනිවාර්යයෙන්ම දාන්න. මේ මම කියපු කාරණාවලට අමතරව ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලා මොනවා හරි කරුණු දන්නවා නම් අනිත් කට්ටියටත් බලා ගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට ඒ දේවල් සඳහන් කරලා තියන්න. තව දෙයක් අනිවාර්යෙන් මතක් කරන්න ඕන, අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. විද්‍යාපීඨ පිළිබඳ සියලුම තොරතුරු ඉදිරියට මම ඔයගොල්ලොන්ත් එක්ක වීඩියෝ හරහා බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මම ඊළඟට ඔයාලට අරන් එන වීඩියෝ එක තමයි තවත් වටිනා වැඩසටහනක් වෙන පාසල් පැතිකඩ කියන වැඩසටහන. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරන්නේ පාසල් පැතිකඩ. එහෙම නැත්නම් ස්කූල් ප්‍රොෆයිල් ප්‍රෝග්‍රෑම්. එහෙමනම් ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකක හම්බෙමු. හැමෝටම ජය වේවා.